ආයිබෝවන් යාළුවනේ අපි සාර්ථකව probability පාඩම් මාලාවේ අන්තිම වීඩියෝ එකට ඇවිත් තින්නේ. මෙච්චර දවසක් අපි ඉගෙන ගත්තේ තියරිනේ. අද අපි බලමු කොහොමද මේවා පාවිච්චි කරලා ඇත්තම data science project එකක් කරන්න කියලා. අද අපි Microsoft සමාගමේ 1986 ඉඳන් 2025 වෙනකල් තියෙන කොටස් මිල ගණන් ඒ ටික අරගෙන අනාගතය ගැන අනාවැකි කියන්න උත්සාහ කරනවා. මේකෙදි අපි normal distribution, bias theorem සහ Monte Carlo කියන ඔක්කොම පාවිච්චි කරනවා. මුලින්ම අපි දත්ත ගැන බලමු. අපි ගාව Microsoft සමාගම පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකල් අවුරුදු 40ක විතර දත්ත තියෙනවා. අපේ අරමුණ ප්‍රධාන දේවල් දෙකයි. පළවෙනි එක Microsoft කොටස් වල ආයෝජනය කරන එක කොච්චර අවදානක්ද? ඒ කියන්නේ රිස්ක් එක මනින එක. හරිද? දෙවෙනි එක තමයි ඉස්සරහට මිල ඉහළ යයිද පහළ යයිද කියලා සම්භාවිතාවය පාවිච්චි කරලා හොයන එක. අපි මුලින්ම පාවිච්චි කරන්නේ normal distribution එක. අපි Microsoft කොටස් වල දිනපතා ලාභය අරගෙන graph එකක් ගැහුවොත් ඔයාලට පේනවා ඒක ලස්සනට සීනුවක හැඩයක් ගන්නවා. මේකෙන් අපිට පුළුවන් standard deviation එක හොයන්න. මේ අගය වැඩි නම් ඒ කියන්නේ මිල ගණන් වෙනස් වෙනවා වැඩි. ඒ කියන්නේ රිස්ක් එක වැඩි. අපේ ප්‍රොජෙක්ට් එකේදී දැක්කා මේකේ යම්කිසි ස්ථාවර මට්ටමක් තියෙනවා කියලා. ඊළඟට අපි පාවිච්චි කරා bias theorem එක. හිතන්න සාමාන්‍යයෙන් Microsoft මිල ඉහළ යන්න තියෙන chance එක 160යි. හැබැයි හදිසියේම ඇමරිකාවේ ආර්ථිකය ගැන නරක ආරංචියක් එනවා. දැන් අපි අපේ පරණ 160 විශ්වාසය ඒකේ ඉන්න හොඳ නෑනේ. අපි bias නීතිය දාලා අපේ අනාවැකිය අප්ඩේට් කරන්න ඕනේ. ඒ කියන්නේ සමහර විට ඒක 140ට වහින්නත් පුළුවන්. අන්න ඒ වෙලාවට තමයි අපි තීරණය කරන්නේ කොටස් විකුණනවද නැද්ද කියලා. අන්තිමට අපි කරපු වැඩේ තමයි Monte Carlo simulation එක. මේක හරියට මැජික් එකක් වගේ. අපි කම්පියුටර් එකට කියනවා පහුගිය අවුරුදු 40 හැසිරුණ විදිහටම ඉස්සරහට එන්න පුළුවන් දවස් 100ක් බවා පෙන්වන්න කියලා. අපි මේ වගේ අවස්ථා 1000ක් සිමියුලේට් කරනවා. මේ graph එකේ පේනවා ඇති වලට නූල් පැටලෙවිලා වගේ තියෙනවා. හරිද? ඒ අනාගතේ වෙන්න තියෙන දේවල් තමයි ඒකේ තියෙන්නේ. මේකෙන් අපිට බලන්න පුළුවන් නරකම අවස්ථාවකදී අපේ සල්ලි වලට මොකද වෙන්නේ කියලා. හොඳම අවස්ථාවකදී කොච්චර ලාභයක් ලැබෙයිද කියලා. ඉතින් යාළුවනේ මේ කේස් ස්ටඩි එකෙන් ඔයාලට තේරෙන්න ඇති අපි ඉගෙන ගත්තේ බෙල් කර්ව් බයස් තියරම් කියන දේවල් නිකම්ම ගණන් විතරක් නෙවෙයි කියලා. කොටස් වෙළඳපොළ වගේ අවිනිශ්චිත තැනක උනත් දත්ත විද්‍යාඥයෙක්ට එහෙම නැත්නම් data scientist කෙනෙක්ට පුළුවන් වෙනවා යම් තාක් දුරකට අනාගතය දකින්න. ඒක තමයි probability වල බලය. එහෙනම් යාළුවනේ අපි probability for data science පාඩම් මාලාව මෙතනින් අවසන් කරනවා. සෙට් වල ඉඳන් stock market analysis දක්වා අපි ගොඩක් දේවල් කතා කරා. මම හිතනවා මේක ඔයාලගේ data science ගමනට ලොකු උදව්වක් වෙන්න ඇති කියලා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. තවත් මේ වගේ පාඩම් මාලා ඕනේ නම් ඒකත් කමෙන්ට් එකකින් දාන්න. channel එක subscribe කරන්න දිගටම එකතු වෙලා ඉන්න. ජය වේවා.